හලෝ කොහොමද ඔයාලට? ඉතින් ගොඩක් කාලෙකට පස්සේ මම හිතුවා මගේ වීකෙන්ඩ් එක ව්ලොග් කරන්න ඕනේ කියලා. ඉතින් දිදුල් උදේම ගියා එයාගේ මෝර්නින් වොක් එක. ඊට පස්සේ මං හිතුවා උදේට කෑම ලෑස්ති කරන්න. ලොකු දෙයක් කරේ නෑ, ඉක්මනට ලෑස්ති කරලා ගත්තා. පස්සේ අපි දෙන්න ඉක්මනට කාලා ගෙදර වැඩ ටිකක් තිබ්බා. ඒ ටික ඉක්මනටම ඉවර කරා. මොකද ඊට පස්සේ මට ක්ලාස් එකක් තියෙනවා. දැනුත් 4:00ක් විතර දැන්. ක්ලාස් එකේ ටික වෙලාවක් ඉන්නකොට අපේ අම්මලා ආවා. ඔන්න දැන් එයාලා ටිකක් වෙලා ඉඳලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ අපිට පොඩි වැඩ ටිකක් කරගන්න තිබ්බා. ඒ නිසා අපි ටවුන් එකට ගියා. මේ දවස්වල අපිට හවසට මාර හයියෙන් වහිනවා. ගඟ වුණත් හොඳටම බුර පාට වෙලා තියෙන. එච්චර හයියෙන් අපිට වහිනවා. මුලින්ම ආවේ මේ ක්වීන්ස් එකේ තියෙන සලෝන් එකට. මෙයාලගේ වැඩත් හරිම නීට්. ගොඩක් ගෑනු ළමයින්ට වගේ මටත් තියෙනවා ඉන්ඩෝ ප්ලාන්ට් පිස්සුවක්. ඉතින් අපි ඊළඟට ගියා අපේ ගෙදරට පොඩි ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටිකක් අරන් එන්න. මේක තියෙන්නේ නුවර KCC එක ඉස්සරහා. ගොඩක් අය දැකලත් ඇති. බලන්න මෙතන තියෙන ප්ලාන්ට්ස් වල ලස්සන දැක්කම කොහොම ටික ගෙදරට අරන් එන්න හිතෙනවා. එච්චර ලස්සනයි. ඒ වැඩ ඉවර කරගෙන අපි ගියා පේරාදෙණිය පැත්තට NB එකට යන්න ඕනේ වුණා දිදුල්ට එයාගේ වැඩකට. එයා ඒ වැඩේ කරගන්නකම් මම පොඩ්ඩක් ඉතින් එතන කැරකි හිටියා. පස්සේ අපි හැමම ගෙදර ආවා. වැස්ස වැඩි වුණ නිසා මට තිලකවර්ධනයකට යන්න ඕනි වෙලා තිබ්බා. හැබැයි වැස්ස නිසා අපි ඒකට ගියෙත් නැහැ. ඊළඟ දවසේ මම ගෙදර පොඩ්ඩක් ඩීප් ක්ලීන් කරලා දවල්ටත් එක්කම යුවා. මොකද සන්ඩේ මම හිතුවා චුට්ටක් රෙස්ට් කරන්න ඕනේ කියලා. වීක් එකේ රෙස්ට් කරන්න අපිට මේ දවස් විතරක් නිසා. ඊට පස්සේ හවස අපිට ආයෙත් ඉතින් ටවුන් එකට යන්න ඕන. මොකද මට තිලකවර්ධනයකට යන්න බැරි වුණානේ. හැබැයි ඊයටත් වඩා මම හිතන්නේ අද මාර විදියට වැස්සා. අපි අවතිලකවර්ධනයකට බලන්න. මෙතන ඉස්සරහා තියෙන ෆ්ලවර්ස් වල ලස්සනයි. ඒවා ආටිෆිෂල් ඔක්කොම. හැබැයි මාර ලස්සනයි. මම ආවේ මෙන්න මේක ගන්න. මට මූණ පිහින්න පොඩි ටවල් එකක් ඕනේ වුණා. ඒක ගන්න තමයි ආවේ. ඊට පස්සේ මට වෙඩින් එකක් තියෙනවා. ඒකට ෂූස් බලන්නත් ආවා. හැබැයි මට මැච් වෙන ෂූ එකක් තිබ්බේ නැහැ. වැස්සත් කමක් නෑ කියලා හිතලා අයිස්ක්‍රීම් ක්‍රේවිං එකක් ආවා. ඒක සැටිස්ෆයි කරගන්න අපි ගියා අයිස්ක්‍රීම් කන්න. එන අතරමඟ අපි දැනට කීල්ස් එකට යන්න ඕන නෑ. හැබැයි මම ගියේ නැහැ. දිදුල් ගියේ. බලන්න මොකද වෙන්නේ කියලා. මන් දන්නෙත් නෑ මෙයා මට මල් අරගෙන. අනේ මම මාර ආසයි මට මල් ලැබෙනවට. මං හිතන්නේ ගොඩාක් ගෑනු ළමයි ආසයි තමන්ට මල් ලැබෙනවට. ඒකේ නිකන් කියා ගන්න බැරි බොහොම සතුටක් තියෙනවා.
කරපු එක. මම ඔයාලට පොඩි ටිප් එකක් කියන්නම්. මේක මට මගේ කසින් කෙනෙක් කියලා දුන්නේ. ඔයාලා ගෙදර ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් අරේන්ජ් කරනවා නම් අපි ගන්න ග්ලාස් එකට සීනි ටිකක් දාන්න. සහ ඔයාලට පුළුවන් නම් හැමදාම ඒකේ තියෙන වතුර මාරු කරන්න. මොකද එතකොට අපිට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ටිකක් වැඩිපුර කාලයක් වේරෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. වීඩියෝ එක ඉවර කරන්න කලින් මම ඔයාලට මගේ පැලේ පෙන්වන්න හිතාගත්තා. මේ තියෙන්නේ එක මොන්ස්ටර් එකක් තමයි මම ගත්තේ. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරන්නම්.